සුබ දවසක් ඔයාලට. ඔන්න අදත් මම කුකින් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. ඉතින්ම තේකකුත් හදාගෙන පොඩි වෙලාවක් තේකේ රස වින්දා. හස්බන්ඩ්යි මටයි දෙන්නටම තේක හදාගෙන අපි දෙන්නම තේක බොනකන් තේ හදන්න ගත්ත බඩු ටික හොදලා මේ විදිහට වේලෙන්න තියාගත්තා වතුර බේරෙන්න. එතකොට තේක බීලා එද්දී වතුර ටික බේරිලා මට හොඳට පිහදාලා ඒ ටික තියෙන තැන තියාගන්න පුළුවන්. කොට ඒ තේ කුඩු ටික කිරි මිශ්‍ර නොවිච්ච තේ කුඩු ටික අපිට ඕන නම් වේලලා පොහොර විදිහට පැලවලට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇස්සට කළු වෙලා තියෙනවා නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ හාල් හොදපු වතුර මම මල් පැලවලට දානවා. ඊට පොල් වතුර කවදාවත් අහක දාන්න එපා. මම බබාටත් බොන්න දෙනවා. හරිම ගුණ දෙයක් තමයි පොල් වතුර කියන්නේ. ටික ගාලා පොල් සම්බෝලෙට පොල් අයින් කරලා ව්‍යංජන වලට අවශ්‍ය පොල් කිරි ටික මම බ්ලෙන්ඩ් කරලා හදා ගන්නවා. අද මම තලන බටු ව්‍යංජනයක් හදනවා. තලන බටු වලට කරවල දාලා හදපුවාම හරිම රසයි. ඒත් අපේ ගෙදර තියෙන කරවල ටික ලුණු රස වැඩි. ඉතින් ඒ ටික හොඳට පෙගෙන්න තියලා හොදලා ගත්තාම ඒකේ ගැටලුවක් නැහැ. දෙනා තලන බටු හදන්න අකමැති අත්වල කහට ගේවෙයි කියලා. ඒ වුණාට මම නම් නිතරම හදනවා. මම කරන්නේ shopping bag එකකට බටු ටික දාලා පොල් සම්බෝල හදන්න ගන්න වංගෙඩියේ තියෙන ලීමිටෙන් තමා තලලා ගන්න. ටික තලා ගත්තට පස්සේ හොඳට හොදලා කහ ටිකක් දාලා ඒ ගානට වතුර ටිකක් දාලා දැම්මෙන තියා ගන්නවා. එච්චරමයි මම දැම්මේ. ඔය අතරේ බබාටත් කිරිබත් එකක් හැදුවා මම කලින් ඔයාලට පෙන්නලා තියෙනවා. ඒකට අද මම එකතු කරගත්තේ මුරුංගා කොළ ටිකක්. වගේම අද හදන ව්‍යංජන වලට අවශ්‍ය සුදු ලුණු කරපිංචා මිරිස් වගේ දේවල් මම මේ විදියට ලෑස්ති කරගන්නවා. අද මම පරිප්පු ව්‍යංජනයකුත් හදනවා. පරිප්පු හදන්න කලින් හොදලා වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. එතකොට පරිප්පු ඉක්මනටම හදාගන්න පුළුවන්. හැබැයි පරිප්පු එකට දාන වතුර කිරි ප්‍රමාණයන් ගැන සැලකිලිමත් වෙන්න. මොකද පරිප්පු ටික නැත්තම් බෙරි වෙලා යනවා. බටු ටික වතුර හිඳිලා තැම්බුණාට පස්සේ ඒකට මම සුදු ලුණු කරපිංචා මිරිස් එකතු කරනවා. රම්පේ තියෙනවා නම් එකතු කරගන්න. අද මං ගාව නැහැ. කුරුඳු කෑල්ලකුත් එකතු කරා. ළඟට උළු හාල් ටිකක් රසායනෝ ලුණු කරවල දාලා තියෙන නිසා ලුණු රස බලාගෙන එකතු කරන්න ඕනේ. මිරිස් කුඩු ටිකක් අමු 3-5 කුඩු ටිකක් තමයි මම බටු එකට එකතු කරගත්තේ. ඊපස්සේ මං හදාගත්තු මිටි දියකිරි ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරලානේ හදාගත්තේ. ඒකෙන් ටිකක් එකතු කරගත්තා. ඊට පරිප්පු ව්‍යංජනේ හොඳට පෙගෙන්න තිබ්බට පස්සේ ආයෙත් හොඳට හොදලා ඒකට මම එකතු කරගන්නවා. කහ කුඩු උළු හාල් ගම්මිරිස් කුඩු මිරිස් කුඩු ලුණු කරපිංචා අමු මිරිස් සුදු ලුණු කුරුඳු කෑල්ලකුත් පරිප්පු එකට එකතු කරගත්තාම පරිප්පු එක හරිම රස වෙනවා. ඊළඟට මේක වතුරෙන් තමයි අද මම වියාගන්නේ. දිය කිරිනුත් ඔයාලට හදාගන්න පුළුවන්. පරිප්පු එක ඉදුණාට පස්සේ තමයි මම ලුණු එකතු කරගන්නේ මිටි කිරි ටිකකුත් එක්ක. මම පරිප්පු හදද්දී 3-5 එකතු කරගන්නේ නැහැ. දැන් කාලයක් තිස්සේ ඉඳලා පරිප්පු එකට මම 3-5 එකතු කරගන්නේ නැහැ. අද මම වැව් මාළු ටිකකුත් හදාගන්න හිතුවා. වැව් මාළු කන්න ඉස්සර මම හරිම කැමති. ඒත් මට අවස්ථා කීපයකදී වැව් මාළු දිරවන්නේ නැතුව ගියා. ඉතින් මේ වැව් මාළුවේ කරේ එක හදන්නේ හස්බන්ඩ්. අද මම පරිප්පු ව්‍යංජනයයි වැව් මාළු එකයි දෙකම හදාගත්තේ අපේ ඉන්ඩක්ෂන් කුකර් එකේ. මොකද මේ අපේ පෑන්ට්‍රි එකේ තියෙන කුකර් එක තමයි මේක. වෙට් කිචන් එකේ තියෙන ලිප තමයි ගෑස් ලිප. ඉතින් ඒකේ එළිය එහෙම චුට්ටක් අඩුයි වීඩියෝ කරද්දි. ඉතින් ඒක නිසා ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ ව්‍යංජන දෙක මේ ලිපේ හදාගත්තේ. මේ තියෙන්නේ අපේ උදේ කෑම එක පොල් සම්බෝලයි තලන බටු ව්‍යංජනයයි. කරපිංච සම්බෝලෙකුත් හදාගත්තා. අපි නිතර තෙල් කෑම කන නිසා කරපිංච සම්බෝලයක් වගේ දේවල් ඉඳලා හිටලා හදාගෙන කෑවට කමක් නැහැ. තියෙන අපේ දවල් කෑම එක පරිප්පු කරවල දාලා හදාගත්තු තලන බටු ව්‍යංජනය වැව් මාළු ඊළඟට කරපිංච සම්බෝල. ඉතින් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකල් සතුටින් ඉන්න.